මචං මේ හරියට තමයි එතාවට නව කියලා කියන්නේ. මේ හරිය බඩු තියෙන ඕන තරම්. අපි මුලින්ම කරන්න ඕනේ මේ ගමේ එකේ කල්ලගෙන විස්තර ටික වමාර ගන්න එක. මචං අන්න ඩයල් එකක් එනවා. මේ අපි ෂේප් එකේ වචනේ දාලා බලමුද? අපි දන්නේ අඳුරන්නේ නැති පොරක් ගෙන්. ඕකේ දැක්ක අහන්න ගිහිල්ලා මොකද කේස් එවෙටිද? කවුද බං ආස නැත්තේ සල්ලි අතපත ගන්න? ඈ අනික කවුද බං එකපාර සබ්ජෙක්ට් එකට බහින්නේ? අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න. නැද්ද බං? එහෙම කරමු. අපිට වචනයක් දාලා බලන්න. බලන්න. අයියා කොහෙද මේ යන්නේ? කවුද ගල්දාන්නේ මාත්‍යා? දැන් අපි සංචාරකය තුන් දෙනෙක් බොසා. ඉතින් මට කිය අපි හරි ආසයි කැලෑවල් වල ඇවිදින්න. ඇවිදින්නද? ඒත් අපි මේ කැලෑව ගැන දන්නේ නැහනේ. හා බොසා දන්නවද මේ කැලේ ගැන? නැතුව මං ගෙදරට වැඩි මේ කැලේ ඉන්නේ මාත්‍යා. මේ ඉන්නේ මෑන්. බොසා දැකලා නැද්ද මේ හරියේ ගල් වල ඇඳලා තියෙන චිත්‍ර මොන හරි සලකුණු ඒ වගේ දේවල්? ඒකේ මාත්‍යා මොකද? ඒ කිව්වේ ඉබ්බු කුකුල්ලඩි ඇත්තඩි වගේ දේවල්. ඇත්තටි නෙවෙයි. ඇතෙක් නදලා තියෙන ගලක් තියෙනවා මේ හැටි. ඇතෙක්? ඔබේ ඇඟේ මයිල් කෙලින් වුණා. යකෝ ඇත්තඩිය වගේ නෙවෙයි ඇතා කියන්නේ දන්නවනේ. ඇතෙක් බරට පරම්පරා හතම ගොඩ යකෝ. ඈ මේ ෂේප් එකේ වැඩි වන නොකර අපි ෂේප් එකේ මුලින් වැඩි ගමු කොහොමද? බොසාට බැරිද අපිට එතන පෙන්වන්න? අය මාත් මම පෙන්නන්න. බයිසිකල් ඕනේ නෑ. හින්දකෝ යා. මේ අයියෝ මේ අඩ එකක් ගමු අපි එන්නකෝ යා. මේ ගන්නේ. මට දිවි කොහෙද තියෙන දුර යන්න අර තියෙන මාත්‍යා මං කියන සලකුණ. කොහොමද සලකුණ දිලිසි තියෙනනේ පැහැදිලිවම. හතට කතරේ උපාලි දිනු යකෝ මේ ඡන්ද ලකුණක් නේ. මං ඕකනේ උඹට කිව්වේ ගමේ කොටේ උඹ බුල ගහනවා කියලා. බුල නෙවෙයි. එක්ක මුට බුල නැත්තම් දෝතු නැත්තම් මුට ට්‍රැක් එකේ ක්‍රැක් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් මහත්තයාගේ ගල ගන්න සලකුණක් කියන්නේ. ඔය තියෙන ලස්සන. මොඩ යක් යමන් කාලේ වන්ද යම් මහත්තයා පාලේ යන්න බුල ගහලා මෙතන කාලේ මෙතන තව එනවා රින්ගන් ඵලයක්. අනේ මන්ද ගල්ල ගන්න සලකුණු කියලා ඉතින් ඔය ලස්සන දිලින් තියෙන සලකුණු. මම යනවා දෙවරින් බැලලා යාට උන්ගේ වාහන ඕනේ මට.